2025 ඔක්තෝබර් 14 වෙනිදාන් පස්සේ Microsoft සමාගම විසින් Windows 10 වලට ලබා දෙන support එක නවත්තනවා. ඉතින් ඒකට මොකද කරන්නේ කියන කාරණාවෙන් තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කියලා කියන්නේ යාලා අපිට security updates එවන්නේ, drive updates එවන්නේ, bugs fix කරන්නේ, මේ ඔක්කොම operations වලින් යාලා අයින් කරලා support එක නැවතුවා කියලා කියන්නේ වාට Windows 10 එක අයින් කරන්න වෙනවා කියන එකම නෙමෙයි. වාට Windows 10 පාවිච්චි කරන්න පුළුවන්. අපි තාමත් දන්නවනේ 7 එකයි 8.1 පාවිච්චි කරන පිරිසක් ඉන්නවා. මොකද ඒ තමයි වාගේ motherboard එක 11 වලට support කරන්නේ නැත්නම් ඔයා පාවිච්චි කරන දැන්ට Windows 10 නම් ඔයා කරන්න ඕනේ පළවෙනිම වැඩේ මේ හැකික් මුලින්ම කරන්න ඕනේ වැඩේ තමයි ඔයාගේ motherboard model එකට support කරන සියලුම drivers වල backup එකක් කරගන්න එක. ඒ motherboard drivers, BIOS drivers, VGA drivers, audio drivers and network drivers විශේෂයෙන් මෙන්න මේ ටිකේ backup එකක් අරන් ඔයා ඊට අමතරව laptops වලට එහෙම එනවා touchpad drivers එහෙම මේවත් download කරලා ඔයා save site තියාගෙන ඉන්න. එතකොට මොකද Windows 10 OS එකේ හදිසියෙ වාට ප්‍රශ්නයක් ඇවිල්ලා format කරලා ආයි Windows 10ම දාන්නොත් ඊළඟට වාට drivers හොයාගැනීමේ ගැටලුවක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් ඔය drivers නිකුත් කරන websites end of the service ගියාට පස්සේ ඒ drivers ටික අයින් කරලා දානවා. මොකද අලුත් ඒවට තමයි යාලා chance එක දෙන්නේ. ඊට පස්සේ වාට motherboard එකට Windows දැම්මට පස්සේ drivers හොයන්න ගියාම ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ නිසා හොඳම වැඩේ තමයි ඔයා ඔය motherboard එකම නම් නැත්නම් ඔය machine එක නම් තව ටික කාලයක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට අදාළ model එකට අදාළ කරන සියලුම drivers අවශ්‍ය කරන drivers වල backup එකක් තියාගන්න.